අද හොයලා දෙන්න හදනේ කොස් හදන කාලට දකුණේ පිස්සුවෙන් වගේ කන කොස්මෝජු ඔහෙලා අමු මිරිස් පලා ගනිද්දි දෙපැත්ත ඉතුරු කළ මැදින් විතරක් පලා ගන්නෝ ඒ ලොකු සුදු ඔය ඕක දෙහි දානවයි දෙහි කඩන්නේ ඊගාවට තීරු කපාගත්ත කොස් එක තෙලේ රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. අපි සුද්ධ කරගත්ත හිච්චි ලුණු ටික මිරිස් තප්පර 5ක් විතර තෙලේ බැද ගන්නවා. මේක තප්පර 5ක් විතර තෙලේ බැද ගන්න කිව්වේ එතකොට මේකේ කොළ ගතිය මාරම විදියක් තියෙනවා. මං අද මේක හදන්න විනාකිරි විදියට ගත්තේ කිතුලෙන් හදාගන්න විනාකිරි. ඔහෙලට කිතුලේ විනාකිරි නැත්තම් පොල් විනාකිරි උනක් ගන්න හැකි. නිකම්ම මෝජුවට අබ දැම්මොත් එහෙම අමුතු තිත්ත ගතියක් එනවා. මචං අබවල තියෙන තිත්ත ගතිය නැති කරගන්න විනාකිරි එකක් දාලා විනාඩි 15ක් 20ක් විතර තීන්න අරිනවා. අබ විනාකිරි මිශ්‍රණය ඉඟුරු ඊගාවට සුදු ලුණු එනසාල් කරවු නැති හිච්චා මගේ රත්තරන් ලොකු සුදු අයියේ මේක ඉක්මනට හදාල් දෙනවයි හදාල් දිය යකෝ රටකට යන්න නැතුව අනේ යකෝ ඔහෙලා බැදගත්ත කොස් ටික මේක දාගන්න කලින් මචං හිච්චි ලුණු ටික අමු මිරිස් ටිකයි මේක දාගන්න ඕන. රන්වන් පාට වෙනකම් බැදගත්ත කොස් ටික මචං මම මේකට අමු මිරිස් විතරක් නෙවෙයි පෙට්ටි මිරිසුත් දාගත්තා. ඒක කැවෙද්දි මාරම ලල් එකක් තින්නේ. මේවා කොස් වලින් හැදුනා ටොප් බඩු